හායි කොහොමද ඔයාලට මම හිතනවා හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් නැති කියලා. Halo. Halo. Ada tuh kamu deh. Okay. Ada kias lagi ya. Lagi ya. Lagi. Amit ini. Tambah lagi ya. හරි ඉතින් ඔයාලා වගේම මම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. හරි ඉතින් අද මම මේ වීඩියෝ එකකින් අරන් ආවේ මගේ සද්දාස කොහොමද ගත වුනේ කියලා. උදේම අපි පන්සල් ගියා. ඒකකින් ගත්ත වීඩියෝ ටිකක් තමයි මම මේකට මේ ඇඩ් කරේ. එච්චර ගොඩක් වීඩියෝ ගන්න බැරි වුණා. මම හිතාගෙන හිටියේ නෑ බ්ලොග් එකක් කරන්නම් කියලා. ඊට පස්සේ ගියාට පස්සේ හිතුණා මොකක් හරි කරමු කියලා. ඊට පස්සේ තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. හරි ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලා වෙසක් දවසේ මොනවද කරේ කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් මම වීඩියෝ එකට වොයිස් කර ඉද්දි සුදුමණිකත් ඇවිල්ලා මං කියන ඒවාම කියනවා. හරි ඉතින් වෙසක් දවසේ උදේම අපි පන්සලේ ගියා කිරි ආහාර අරගෙන. ඊට පස්සේ ඒවත් පූජා කරලා ඇවිල්ලා අපි කඩල දන්සලක් දුන්නා. ඊට පස්සේ මං එනකොටත් කට්ටිය ලෑස්ති කඩල දන්සල දෙන්න. පොල් කපලා කඩල එක භාජනයකට කඩලා හදලා තිබ්බේ අපි එනකොටත්. ඊට පස්සේ ඉතින් කඩල ටික හදාගෙන අපි දන්සල් දුන්නා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කඩල ටික හදාගත්තේ.
ඊට පස්සේ ගියා හම්බන්තොට පොත්ගුල් මහවිහාරයට එතන හම්බන්තොට මාළිගාවට. ඉතින් මේකට ගිහිල්ලා වැඳලා අපි මාළිගාවට පොත් වැඳලා ආවා.
අපි කොහෙද යන්නේ? අපිට හම්බෙන්නේ. හරි ඉතින් දැන් අපි යන්නේ තොරන් බලන්න. මේ පැත්තටම එකම තොරණයි තිබ්බේ. අපි ඒක බලන්න තමයි දැන් මේ යන්න ලෑස්තිලා හිටියේ. හරි ඉතින් යන ගමන් තමා මම ඔය අපි ඉස්කෝලේ ගාව ඔන්න ඔය හරිය. දැන් අපි තොරණ ගාවට ඇවිත් ඉන්නේ. තනට පින්නට නිතරම සිත යොමු කරනවා කන්දුල පතනම් මේවා දිස තුන කෝටියක් දෙවිදු මෙමම තිසඳර කළ දේවා සුභ සිත පතනවා හරි ඉතින් මම හිතනවා හැමෝම අවසාන වෙනකම්ම වීඩියෝ එක බලන්න ඇති කියලා. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න නම් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න කියලාත් මතක් කරනවා. බයි බයි.